හොඳයි ඉතින් මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණයේ එක් හැරවුම් ලක්ෂයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන් මේ කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන. ඉතින් ඒ ඔස්සේ ක්‍රියාත්මක වන තවත් බොහොම දැවැන්ත සහ බොහොම විශේෂ ජල ව්‍යාපෘතියක් පිළිබඳවයි අපි අද දවසේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ගැන කතා කරන්නට අපි අද අපේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ වාරමාර්ග අමාත්‍යාංශයේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ වැඩසටහන අධ්‍යක්ෂ ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහත්මයා. ආයුබෝවන් ඔබට සුබ දැසන. ආයුබෝවන් දෙවි. දැන් නිහාල් මහත්මයා අපි කතා කරොත් එහෙම දැන් අපේ රටේ ක්‍රියාත්මක වන වර්තමානයේ තුල ක්‍රියාත්මක වන බොහොම දැවැන්ත වැඩසටහනක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන් මේ වාරිමාර්ග අමාත්‍යාංශ විසින් සංවිධානය කරන මේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන. ඉතින් මේ ගැන කතා කරොත් එහෙම අපිට බොහොමයක් දේවල් තිබෙනවා මේ පිළිබඳව පැහැදිලි කරගන්නට. අපි ඊට කලින් මේ වැඩසටහන මොකක්ද කියලා මුලින්ම හඳුන්වා දෙමු. ඔව් දිල්ලිනේ අපි පූර්වකථනයේ දැක්වූ පරිදිම මේ මහවැලි වැඩසටහන සැලසුම් කරන්නේ 60 දශකයේ මුල් භාගයේ සිටම මේක සැලසුම් කරනවා. විශේෂයෙන්ම මේ සැලසුම් කිරීමට ප්‍රධාන හේතුව වුණේ මහවැලි ගඟේ තියෙන අතිරික්ත ජලය අපි කොහොමද ජල හිඟ ප්‍රදේශවලට අරන් ගිහිල්ලා ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න කියන පදනම යටතේ තමයි මේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මූලික වශයෙන් සැලසුම් කරන්නේ. ඒ අනුව තමයි අපි දන්නවා වාර්ෂිකව 1968 සංඛ්‍යා ලේඛනයන්ට අනුව වාර්ෂිකව මිලියන කියුබික් මීටර් 5000කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රමාණයෙන් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා බැස්සා. නමුත් ඒ එක්කම අපි දකිනවා උතුර සහ උතුරු මැද පළාත්වල ඊ타මත්ම අඩු ජල ප්‍රමාණයක් ලැබිලා ඊ타මත්ම කාෂ්ඨක පරිසරයක් තමයි පැවතුවේ. ඒ අනුව තමයි සැලසුම් කරන්නේ 60 දශකයේ මේ තියෙන අතිරික්ත ජලය ඊ타මත්ම වැඩදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා මේක කොහොමද අපි උතුරු මැද පළාතට ගමන් කරන්නේ කියන එක. ඒ අනුව තමයි 1970 වර්ෂයේ සහ 1970 දශකයේ සහ 80 දශකවල කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ සැලසුම් කරන්නේ. මූලිකව සැලසුම් වල සඳහන් වෙන්නේ ජල විදුලිය නිෂ්පාදනය කිරීමත් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා දීම. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා දීමේදී හෙක්ටයාර් 3,65,000කට ජලය ලබා දීමට සැලසුම් කරා. ඒකම ජල විදුලිය මෙගාවොට් 460ක් නිෂ්පාදනය කරන්න සැලසුම් කරා. ජල විදුලිය ගත්තාම ජල විදුලිය 460 මෙගාවොට් 460 වෙනුවට මේ වෙනකොට 835කට ආසන්න සංඛ්‍යාවක් වෙනවා. ඒ අනුව අපි දකිනවා ඊ타මත්ම සැලසුම් කරාට වඩා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වෙලා තියෙනවා. නමුත් මේ කෘෂිකර්මාන්ත ඉඩම් වලට ජලය ලබා දීම කෘෂිකර්මාන්තයේ සංවර්ධනය 3,60,000 අපිට තවමත් 2,00,000කට ආසන්න සංඛ්‍යාවකට තමයි ළඟා වෙමින් පවතින්නේ. ඒ අනුව බැලුවාම අපි ළඟා වෙලා තියෙන ප්‍රමාණය 45%කට ආසන්න ප්‍රමාණයක්. එතකොට තව අපිට මේක සංවර්ධනය කරන්න තියෙනවා 50%කට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කරන්න තියෙනවා. ඒ අනුව තමයි මේ ඉතිරි ප්‍රමාණය සංවර්ධනය කිරීමේ අභිප්‍රාය උදෙසා තමයි මේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මේක අදියර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. අදියර 1 සහ අදියර 2 වශයෙන්. හොඳයි ඒත් එක්කම අපි කතා කරොත් එහෙම දැන් මේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ඒ විදිහට ක්‍රියාත්මක වෙනකොට මේ වැඩසටහන ව්‍යාපෘති 3කින් සමන්විත වෙනවා. එතකොට අපි මේ ව්‍යාපෘති 3 පිළිබඳවත් හඳුන්වා දෙමු. කොහොමද මේ ව්‍යාපෘති 3 සිදු කරන්නේ කියන කාරණාව ගැන. ඔව්. මේ අපි මුලින්ම ගත්තොතින් වැඩසටහනේ ෆේස් 1 කියන්නේ අපි ක්‍රියාත්මක කරන මුල් අදියර යටතේ ව්‍යාපෘති 3ක් අඩංගු වෙනවා. ව්‍යාපෘති 3 ගැන කතා කරොත් මුලින්ම අපි කටයුතු කරන්නේ උතුරු මැද මහඇල සංවර්ධනය. ඊට අමතරව අපි වයඹට ජලය ගෙන යාම සඳහා වයඹ මහඇල නිර්මාණය කරනවා. ඒකම මිනිපේ ඇනිකට් එක සහ වම් ඇල සංවර්ධනය කිරීම වශයෙන් ව්‍යාපෘති 3කින් තමයි මෙම ව්‍යාපෘතිය ගොඩනැගී තියෙන්නේ.
හොඳයි අපි ව්‍යාපෘති 3 ගැන පැහැදිලි කිරීමක් කරමු. අපි මුල ඉඳලා කතා කරොතින් උතුරු මැද මහ ඇල උතුරු මැද මහ ඇල විශේෂයෙන්ම කටයුතු කරන්නේ අපි කළුගඟ කියලා ජලාශයක් හැදුවා මොරගහ කන්ද කියලා ජලාශයක් හැදුවා විශේෂයෙන්ම මොරගහ කන්ද ජලාශයේ එක් රැස් කරගන්නා ජලය අපි කොහොමද උතුරු මැද ප්‍රදේශයට මේ ජලය අරන් යන්නේ කියන එක තමයි මේන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මොරගහ කන්ද ජලාශයේ සිට කිලෝමීටර් 95කට ආසන්න ප්‍රමාණයක් දිව ගිහිල්ලා ඒක අපි ඒ වතුර අරන් යනවා මහා කන්දරාව ජලාශය දක්වා ඒ යන ගමන් මාර්ගයේදී අපිට හම්බ වෙනවා කිලෝමීටර් 27ක් දිග මම හිතන්නේ දකුණු ආසියාවේ ඉදි කරන දිගම උමග නිර්මාණය වෙනවා ඊට අමතරව අපි කළුගඟ සිට මොරගහකන්ද ජලාශය දක්වා අපි උමම් මාර්ගයක් සහ ඕපන් චැනල් එකක් මාර්ගයෙන් කිලෝමීටර් 10ක් දිග කළුගඟේ සිට මොරගහකන්ද ජලාශය දක්වා නැවත ජල මාර්ගයක් ස්ථාපිත කරනවා. ඒ අනුව තමයි අපි උතුරු මැද මහ ඇල ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම අපි ඒ ව්‍යාපෘතිය ගත්තාම ඒ ව්‍යාපෘතිය යටතේ අපි බලාපොරොත්තු වෙනවා පවුල් 1,75,000කට ප්‍රතිලාභ ලැබෙයි කියලා ඒකම හෙක්ටයාර් 13,000කට ආසන්න ප්‍රමාණයක් ඒකම විශේෂයෙන් අපි දන්නවා උතුරු මැද පළාත ගත්තාම විශේෂයෙන් වකුගඩු රෝගීන් පිළිබඳ ප්‍රශ්න රාශියක් තියෙන ප්‍රදේශයක් ඒ අනුව අපි මේ ව්‍යාපෘතියේ යටතේ මිලියන කියුබික් මීටර් 40කට ආසන්න ප්‍රමාණයක් අපි පානීය ජල අවශ්‍යතාවයන් සඳහා වෙන් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් මෙම මොරගහකන්ද ජලාශයේ සිට මහා කන්දරාව ජලාශය දක්වා අපි බලාපොරොත්තු වෙනවා මිලියන කියුබික් මීටර් 190කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ජලය උතුරු මැද පළාතට අරන් යන්නේ. මේක තමයි උතුරු මැද පළාත ගත්තාම උතුරු මැද පළාතේ මූලික වැඩසැලැස්ම. ඊට අමතරව අපි වයඹට ජලය ගෙන යාම සඳහා අපි තව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙදී ඇත්තටම මේ ව්‍යාපෘතිය ගත්තාම මේක මහවැලි ප්‍රධාන සැලැස්මේ තූණාංගයක් නෙමේ පසු කාලීන ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම අනුව තමයි මේක මහවැලි වැඩසටහනට ඇතුළත් කරගන්න සිද්ධ වුණේ. මේකිනුත් බලාපොරොත්තු වෙන්නේ අපි විශේෂයෙන්ම අපි දන්නවා මීඔය බේසින් එක සහ හක්වටනාව බේසින් එක ගංගා නිම්නයන් ඉතාමත්ම ජලයේ ඉතාමත්ම අඩු නිම්නයන් දෙකක් විශේෂයෙන්ම ගල්ගමුව වගේ ප්‍රදේශ ඉතාමත්ම ජලයෙන් අඩු ප්‍රදේශයන් වලට තමයි මේකෙන් ජලය අරන් යන්නේ. මේ යටතේ අපි බලාපොරොත්තු වෙනවා කිලෝමීටර් 72කින් යුක්ත ඇල මාර්ගයක් ඉදි කරන්න විශේෂයෙන්ම බෝවතැන්න ජලාශයේ ඉඳලා වෑබැඩිල්ල ජලාශය දක්වා කිලෝමීටර් 8.5ක් දිග උමගක් නිර්මාණය කරලා බෝවතැන්න ජලාශයෙන් අපි මිලියන කියුබික් මීටර් 100කට ආසන්න ප්‍රමාණයක් මේ ප්‍රදේශයට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ වෙන විට අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ වෙනකොට අපි කිලෝමීටර් 70 ගානේ 21කට ආසන්න ප්‍රමාණයක් නිම වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ වර්ෂය ඇතුළතදී ඒ කිලෝමීටර් 21 අවසන් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒකෙම රටේ තියෙන මේ ආර්ථික සංකෝචනයත් එක්ක සමහරක් වැඩ කොටස් අපි తాවකාලිකව නතර කරලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකා රජයෙන් අපිට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට එකඟ වෙලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා හැකිපමණ ඉක්මනින් හක්වටුනා ඔයට කිසියම් ජල ප්‍රමාණයක් ලබා දීමට ඒ අනුව අපිට පුළුවන්කම ලැබෙනවා ඒ සැලකිය ප්‍රදේශයකට අපිට ජලය ලබා දෙන්න. ඉදිරි සංවර්ධන කටයුතුත් අපි සැලසුම් කරගෙන යනවා ඉඩම් අත්පත් කර ගැනීම. ඒ සියල්ලම අපි දැන් අවසාන අධීරයට පැමිණලා තියෙනවා. අපි හිතනවා ක්‍රමක්‍රමයෙන් මේ සංවර්ධන කටයුතු ඉදිරි කාලයේදී අපිට කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා.
ඔව් ඒත් එක්කම දැන් මේ වැඩසටහන යටතේ පසුගිය සති දෙක ඇතුළත කාලේ මේ මිනිපේ අමුණ නවීකරණය කර නැවත විවෘත වුණා. ඉතින් මේ නවීකරණය පිළිබඳව සහ එහි අරමුණ පිළිබඳවත් අපි සඳහන් කරමු. දිල්නි මේකේ මූලික අරමුණ වුණේ මේකත් ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මොකද මෙම මිනිපේ ඇනිකට්ටෙක් කියන්නේ මහවැලියටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවටත් ඉතාමත්ම සුවිශේෂ වූ ස්ථානයක්. විශේෂයෙන්ම අපි දන්නා මිනිපේ යෝජනා ක්‍රමය මේක 60 දශකයේ ආරම්භ වුණු ව්‍යාපාරයක්. මේකේ මූලික කටයුතු වලදී 60 50 දශකයේ ඉඳලම ආරම්භ වෙනවා. මේකේ අපි අක්කර 20000කට ආසන්න ප්‍රමාණයක් ජලය සපයනවා. මේකේ පියවර 4ක් තියෙනවා. අපි දැක්කේ දෙයක් තමයි මේ පියවර 3 සහ 4 කියන ප්‍රදේශවලට මේක වස්ගමුව වනරක්ෂණ ප්‍රදේශයට දක්වා දිය වෙනවා. කිලෝමීටර් 70ක් දිග ඇලක්. මේකේ අපි දැකපු දෙයක් තමයි මේකේ පියවර 3 සහ 4 ප්‍රදේශවලට අපිට ජලය ලබා දීමට ඉතාමත්ම අපහසු කාර්යයක් වුණා. සමහරක් අවස්ථාවේදී යල්කන්නේ අපි වගාව කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම මේ මිනිපේ ඇනිකට් එක උඩින් වතුර දාලා ස්පිල් කරලා මුහුදට ගලා යනවා. නමුත් මිනිපේ පියවර 3-4 අපිට වගා කරගන්න බැරි තත්ත්වයටපත් වුණා. විශේෂයෙන්ම අපි දන්නවා රන්දෙනිගල රන්ටැඹේ කියන ජලාශවල ජල විදුලිය නිෂ්පාදනය කරන්නේ රාත්‍රී කාලයේදී. ඒ රාත්‍රී කාලයේදී නිෂ්පාදනය කරන ජලය එක්රැස් කර ගැනීමට සහ හරවා ගැනීමට අපිට නියමිත නිර්මිතයක් දුන්නේ නැහැ. මේ නිසා අපේ ඉතාමත්ම වටිනා ජල ප්‍රමාණයක් අපි නොදැනුවත්වම මුහුදට ගලාගෙන ගියා. අපි මිනිපේ ඇලෙන් ස්පිල් කරාට පස්සේ අපේ වාරිමාර්ග ස්කීම් එකක් යෝජනා ක්‍රමය ව්‍යාපාරයක් තියෙන්නේ ඇල්ලේ ව්‍යාපාරයේ පමණයි ප්‍රධාන ව්‍යාපාරයක් විදියට. ඉතිරි වතුර ටික අපිට ප්‍රයෝජනයක් ගන්න නැතුව ගියා. මේකට විකල්පයක් විදියට තමයි මේ මිනිපේ ඇනිකට් එක මීටර් 3.5කින් උස්සලා ඒ ආශ්‍රිතව අනිකුත් නිර්මිත ඉදි කරලා අපි මේ ජල හැරුම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මේදී අපි බලාපොරොත්තු වෙන විශේෂ දෙයක් තමයි විශේෂයෙන්ම අපිට පුළුවන්කම ලැබුණේ නැහැ මිනිපේ වම්මියුරේ යල් කන්නේ 100ක් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ යටතේ අපිට 100ක් යල් කන්නේ මිනිපේ යටතේ කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේ යටතේ අතිරේක කන්නේකුත් මේ යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ අනුව අපි හිතනවා මේක ඉතාමත්ම සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කරා. ඒ අනුව අපි පසුගිය 15 වෙනිදා අපි මේම ව්‍යාපෘතිය ගරු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේත් එක්කම නියෝජ්‍ය අමාත්‍යතුමාගේත් සහභාගීත්වයෙන් මේක ජනතා අයිතියට පහුගිය 15 වෙනිදා පත් කරා. ඒ ප්‍රදේශයේ ජනතාවගේ අදහසට අනුව මේක දැන් ඒගොල්ලන්ට කිසිම සැකයක් බියක් නැතුව යල මහ දෙකන්නේ වගා කරගන්න පුළුවන් කම තියෙනවා. ඒකම අපි බලාපොරොත්තු වෙනවා මේකේ කොහොම හරි තුන්වෙනි කන්නයක් සඳහා මේ ගොවි ජනතාව පෙළඹවා ගන්න. ඒ අනුව ඇතන තුන්වෙනි කන්නයක් කියලා මම අදහස් කරන්නේ අතිරේක භෝග වගාවක් කරගන්න පුළුවන්කම ලැබුණොත් අපි හිතනවා ගොවි මහත්තුන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමටත් ඒකම රටේ ආර්ථිකය නංවාලීමටත් මේක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. හොඳයි. ඉතින් අපි කතා බහ කරමින් සිටියේ මේ වන විට අපේ රටේ වාරි තාක්ෂණය තුළ මේ වාරි සංස්කෘතිය තුළ තවත් දැවැන්ත පියවරක් බවට පත් වෙමින් තිබෙන මේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන පිළිබඳව මේ වැඩසටහනේ ආරම්භය සහ මේ වන විට වැඩසටහනේ ක්‍රියාත්මක කරමින් තිබෙන ව්‍යාපෘතීන් පිළිබඳව අපි කතා බහ කරා. ඒත් එක්කම අපි සඳහන් කරමු දැන් මේ වන විට මේ වැඩසටහනේ ප්‍රගතිය ගැන අපි කතා කරොත් එහෙම මේ වර්තමාන තත්ත්වය මොන වගේද කියලා අපි පැහැදිලි කිරීමක් කරමු. වර්තමාන තත්ත්වය ගත්තාම අපි
දැන් ඒක ව්‍යාපෘති තුනෙන් මම කතා කරන්න නැවතත් ව්‍යාපෘතිවල තත්ත්වය පිළිබඳව මිනිපේ ව්‍යාපෘතිය අපි වැඩ 100%ක්ම වගේ අවසන් කරලා තියෙනවා. දැන් මේ අවස්ථාවේ සිදු කරන්නේ අවසන් කටයුතු. දැන් අපි මේක ජනතා අයිතියට පත් කරලා ඉවරයි. අපි මේ මාසයේ අවසාන වෙනකොට සියලුම වැඩ කටයුතු අවසන් කළා. ඒ කොටස් අපි වාරි මාර්ග දෙපාර්තමේන්තුවට බාර දෙනවා ඉතුරු මෙහෙයුම් මහා නඩත්තු කටයුතු සඳහා. ඊට පස්සේ උතුරු මැද මහ ඇල ගත්තාම උතුරු මැද මහ ඇලේ අපි මේ වනකට විශේෂයෙන්ම කළුගඟේ සිට මොරගහ කන්ද ජලාශය දක්වා ඉදි කෙරෙන ඒ උමම් මාර්ග දෙකකින් සමන්විත කිලෝමීටර් 8.5ක් යුතු ඒ සම්බන්ධ කරන ඇල මාර්ගය නිම වෙමින් පවතිනවා. අපි දෙසැම්බර් මාසයේ අවසාන වෙනකොට මෙම කොටසෙත් වැඩ අවසන් කරලා ඒ කොටස් අපි බලාපොරොත්තු වෙනවා මහවැලි අධිකාරිය වෙත බාර දෙන්න. හොඳයි. අපි නැවතත් අපේ කතාබහට යමු වෙන සූදානම් වෙන්නේ. අපි කතාබහ කරමින් සිටියේ මේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව. උතුරු මැද මහ ඇලේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරොත් අපි මේ වෙනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ කළුගඟ සිට අමරගහ කන්ද ජලාශය දක්වා දිවෙන ඒ සම්බන්ධිත කරන ඇල මාර්ගය මේ අවුරුද්දේ අවසන් වෙනකොට අපි වැඩ නිම කරලා මහවැලි අධිකාරිය වෙත බාර දෙනවා. ඊට අමතරව මොරගහ කන්දේ සිට ඒ මහ කන්දරාව දක්වා දිවෙන ඒ ඇල මාර්ගය කිලෝමීටර් 95කින් දිග ඇල මාර්ගය අපි මූලික වශයෙන්ම ටනල් උමගට තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. මේක ඉතාමත්ම නවීන තාක්ෂණයෙන් යුක්තව ඉදිකරන උමගක්. විශේෂයෙන්ම TBN ටනල් බෝරින් මැෂින් දෙකක් යොදාගෙන අපි මේ කටයුත්ත කරගෙන යනවා. ඒක මැෂින් එකක් දැන්ට පහුගිය අවුරුද්දේ සිට වැඩ ආරම්භ කරලා දැන්ට ක්‍රියාත්මක වෙනවා. මේ වෙන විට කිලෝමීටර් 3කට ආසන්න ප්‍රමාණයක් වම වැඩ නිම කරලා තියෙනවා. ඉතුරු TBM එක ටනල් බෝරින් මැෂින් එක දෙසැම්බර් 15 වෙනිදා වෙනකොට අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා 2026 වර්ෂයේ වෙනකොට ඒ ටනල් එකේ වැඩ නිම කරන්න. එතකොට අපිට දෙපැත්තේ කොටස් දෙකක් තියෙනවා සම්බන්ධ කරගන්න. ඒ සඳහා අපි මේ වෙනකොට ශ්‍රී ලංකා රජයෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කරනවා. ඊට අමතරව අපි ඒරුවැවේ සිට මහ කන්දරාව දක්වා කොටස අපි ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදනය යටතේ අපි ඉදිරි කිරීම කටයුතු වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් ලබන අවුරුද්ද වෙනකොට ආරම්භ කරනවා. ඊට අමතරව වයඹ මහ ඇල ගත්තාම වයඹ මහ ඇලේ කටයුතු දැන්ට කිලෝමීටර් 21ක් වෙනකන් අපි අවසන් කරලා තියෙනවා. ඒ අවසන් කරපු කොටස් අපි දෙසැම්බර් අවසානයේ වෙනකොට අපි වාරි මාර්ග දෙපාර්තමේන්තුවට බාර දෙන්න සැලසුම් කරනවා. තව හක්වටුනා ඔයට ජලය දැමීම සඳහා 1 කිලෝමීටර් භාගයකට ආසන්න මීටර් 500කට ආසන්න ප්‍රමාණයක ටනල් එකක් නිර්මාණය කරන්න තියෙනවා. ඒක සඳහා දැනටමත් අපිට ශ්‍රී ලංකා රජයෙන් ප්‍රතිපාදන ලබා දීමට එකඟ වෙලා තියෙනවා. ඒක කරොතින් අපිට ඒ ජල ප්‍රමාණය අපිට හක්වටුනා ඔයට දැමීම තුළින් ඒ ප්‍රදේශයේ කිසියම් ආකාරයක සංවර්ධනයක් භාජනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි, එහෙනම් අපි අවසන් වශයෙන් කතා කරමු. දැන් මේ වන විට ක්‍රියාත්මක වෙනවා මේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන බොහොම සාර්ථක අන්දමින්. එයින් පස්සේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන ඉදිරි ව්‍යාපෘති ඉදිරි වැඩසටහන් සහ මේ කටයුතු වලින් ප්‍රතිලාභ ලබන ජනතාවට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නේ තියෙන කියන කාරණාව ගැනත් අපි අවසන් වශයෙන් කියමු. විශේෂයෙන්ම අපි මේක අපි දැන් සාකච්ඡා කරේ ෆේස් 1 යටතේ කරන වැඩ කොටස කියන්නේ අධීර 1 යටතේ අධීර 2 යටතේ අපි බලාපොරොත්තු වෙනවා යකල්ලේ සිට යකල්ලත් අර මිනිපේ වගේම සංදිස්ථානයක්. එතනින් අපි හුරුළුවට එක කොටසකුත් මහ කන්දරාවට එක කොටසකුත් තව ඇලක් අපි චෙන්නයි මඩු කියන ප්‍රදේශයට චෙම්මි මඩු කියන ප්‍රදේශයට අරයි යනවා. ඒක ඇහිලා කනගරාය මාරුවල තියෙන ජලාශයක්. මේ සඳහා අවශ්‍ය ජලය කොහොමද අපි සම්පාදනය කරගන්නේ කියන එක තමයි ඊළඟ අධීර වෙන්නේ. ඒකේ සැලසුම් වල අනුව පහළ උමාවේ ජලාශයක් ඉදි කරලා ඒ ජලයේ රන්දෙනිගල ජලාශයට දාලා ඒ ජලාශයෙන් උමම් මාර්ගයෙන් අපි හසලක ඔය හරහා තවත් ජලාශයක් ඉදි කරලා
ඒ ජලාශයට දාලා ඊට පස්සේ හසලක ඔයෙන් හීන් ආරෝයට තව ජලාශයක් ඉදි කරලා ඒ හීන් ඔයට දාලා ඊට පස්සේ ඒක සියල්ලම කළු ගඟට සහ මොරගහ කන්දට සම්බන්ධ කරලා කරාට පස්සේ තමයි අපිට ෆේස් 2 වලට අවශ්‍ය ජලය ලැබෙන්නේ. මේක තමයි ඉදිරි සැලසුම් වලට අපිට කියන්න තියෙන ක්‍රමවේදය. විශේෂයෙන්ම මේ පිළිබඳව සාකච්ඡා කරොත් ගොවි මහත්තුරුන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද කියලා කිව්වොත් මේ ව්‍යාපෘතියම නිර්මාණය වෙලා තියෙන්නේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන ව්‍යාපෘතිය. මේ තියෙන ජලය කොහොමද අපි සුරක්ෂිතව පාලනය කරගන්නේ කියන එක. මේ යටතේ අපි විශේෂ ව්‍යාපෘති රාශියක්ම මේ යටතේ ව්‍යාපෘති යටතේ අපි හඳුන්වා දෙනවා ගොවි මහත්තුරුන්ව කොහොමද දැනුවත් කරලා මේ අඩු ජල ප්‍රමාණයකින් මේ වගාවන් සිද්ධ කරගන්නේ කියන එක. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ මහවැලි මහ සැලැස්මේ තියෙන මූලික අංගයන් සම්පූර්ණ කරලා මේ රටේ කුසි ආර්ථිකයේ දියුණු කිරීම සඳහා දායක වෙන්න. අපි මේ ඉදිකිරීම් කටයුතු වල විතරක් සීමා වෙන්නේ නැහැ මේ ව්‍යාපෘති යටතේ. විශේෂයෙන්ම අපි කුෂි කර්මාන්තයේ නවීකරණය සඳහා ගොවි මහත්තුරුන්ව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආයෝජනයක් ඇතුව අපි පහුගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ක්‍රියාත්මක කරා. ඊ타මත්ම සාර්ථක අන්දමින් මේ වෙන විට මහවැලි බල ප්‍රදේශයන් තුල ඒ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඒක ඊ타මත්ම සාර්ථකව කොහොමද මේ මහවැලි ජනපදිකයන්ගේ ආර්ථිකයේ නංවාලීම සඳහා කොහොමද මේ ව්‍යාපෘතියෙන් දායක වෙන්නේ කියන එක පිළිබඳව අපි නිරන්තරයෙන් ඒ අයත් එක්ක සාකච්ඡා කරලා අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි ලබන අවුරුද්ද වෙනකොට මේක තවත් සංවර්ධනය කරලා තවත් වැඩි දියුණු කරලා කුෂි ආර්ථිකයට අමතරව දියර කිරි නිෂ්පාදනය සඳහාත් කිසියම් ආකාරයක අවශ්‍යතාවයක් අපි දකිනවා. ඒ සඳහාත් අපි කොහොමද යොමු වෙන්නේ කියන එක පිළිබඳව මේ වෙනකොට අධ්‍යයනය කරමින් පවතිනවා. හොඳයි. ඉතින් අපි අද දවසේදී සාකච්ඡා කළේ අපේ රටේ වාරි සංස්කෘතියේ ඉතාමත්ම දැවැන්ත පියවරක් බවට පත් වෙලා තිබෙන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන පිළිබඳව. අපේ රටේ කෘෂි කර්මාන්තයට වගේම අපේ රටේ ජල කළමනාකරණය වෙනුවෙන් ඉතාමත්ම හොඳ ඉදිරි ගමනක් දකින්නට පුළුවන් බොහොම සුවිශේෂී වැඩසටහනක් පිළිබඳව තමයි අපි අද දවසේදී තොරතුරු කතා බහ කරේ. ඉතින් මේ ගැන කතා කරන්නට අද අපේ වැඩසටහනට අපි සම්බන්ධ කරගත්තේ වාරිමාර්ග අමාත්‍යාංශයේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහත්මයා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දවසේදී ඔබ අපිත් එක්ක සම්බන්ධ වුණාට. එසේනම් අදට ඔබට සමුදෙනවා. ආයුබෝවන්.